සුබ දවසක්. අද මම සල්ලි ඉතුරු කරගන්න විදිය තමයි ඔයගලන්ට කියලා දෙන්නේ. මම හිතුවා රුපියල් 10000ක් ඉතුරු කරන්න. ඉතින් ඒක කරන්නේ මෙහෙමයි. මම මුලින්ම මේ වගේ කොලයක් අරගෙන ඒකේ කොටු 100ක් ඇඳගත්තා. ඇඳගෙන එකේ ඉඳන් 100ට ඒක නම් කරගත්තා. ඊට පස්සේ මේ වගේ සල්ලි දාන්න පුළුවන් මොකක් හරි ගෙදර තියෙන භාජනයක් අරන් අපිට සල්ලි දාන්න උවමනා විදියට ඒක හරි ගස්සගත්තා. මම ඉතින් පොඩ්ඩක් මේක ලස්සන වෙන්න කොලයක් අලව ගත්තා. ඊට පස්සේ අපි දැන් රුපියල් 100 ගානේ මේ කොටු 100 කපලා සල්ලි එකතු කරලා තමයි පුරව ගන්න ඕනේ මේ කැටේ. ඉතින් මම මේ කැටයට රුපියල් 100ක් දැම්මොත් මම එක කොටුවක් මෙතන කපනවා. තව 100ක් දැම්මොත් තව කොටුවක් කපනවා. ඒතකොට මම දන්නවා මෙතන කොටු 2යි 200යි. ඒ වගේ කොටු 100ම කැපුවම අපි රුපියල් 10000ක් අතට නොදැනීම ඉතුරු කරගෙන. මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. මම මගේ බබාලටත් කියලා දීලා තියෙන්නේ. අපිට ඕන ගාණක් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් නිකන් හිතන්න අපි දැන් අවුරුද්දකට ඇඳුම් ගන්න වියදම් කරන සල්ලි මේ විදිහට එකතු කරලා ලෑස්ති වුණොත් ඒවා ගන්න අපිට ගොඩාක් ලොකු ඉතිරියක් වගේම පහසුවක්. දැන් ගොඩාක් අය බෝනස් හම්බෙලා මුළු බෝනස් එක විවර කරගන්නව ඇඳුම් ගන්න. එහෙම නැතුව අවුරුද්ද මුලින් ඉඳන් මේ වගේ සැලසුමක් ඇතුව ඉතුරු කරොත් අපිට අපේ මුදල් පරිහරණයේදී එක හරි ලේසියක් වෙනවා. ඒ වගේම කැමති දෙයක් ගන්න උනත් මේ ක්‍රමේ සාර්ථකයි. අපි වොමනා දෙයට අවශ්‍ය කරන මුදල හිතලා මේ වගේ කොටු ලෑස්ති කරන් ඒක ඉතුරු කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ ඒක මේ විදියට මෙහෙම බෝතලයට අලවලා මේක අපිට ගන්න හිතෙනවා නම් පේන්නේ නැති තැනකින් තියලා කොටු 100 ඉක්මනට කපන්න හිතෙනවා මේ වගේ කරනකොට. දන්නේම නැතුව රුපියල් 10000 එකතු වෙලා. ඉතින් ඔයගොල්ලොත් කරලා බලන්න. මේ ක්‍රමය හරි ලේසි වගේම පහසුයි. කරලා බලන්නකෝ. ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.